හෙලෝ කොහොමද කට්ටියට ඉතින් ඔයගොල්ලන්ට මම හිතුවා පොඩි වෙනසක් කරන්න මේ channel එකෙන් මොකද කියලා කිව්වොත් ලංකාවේ ගොඩාක් ලොකු මාෆියා යන ඔන්ලයින් බිස්නස් කියයි ෆෝන් එකෙන් සල්ලි වන්නේ මෙහෙමයි i8 පෙන්නනවා සමහරු BMW පෙන්නනවා අලුතෙන් ගත්ත ෆෝන් පෙන්නනවා ඉතින් මේවා විශ්වාස කරලා ඔයාලත් මේ කෝස් වලට යනවා ඉතින් මේ කෝස් වලට ගිහලා කොහොමද ගොඩ යන්නේ මේවා කරලා තේරුමක් තියනවාද මේ දේවල් තමයි මම මේ channel එකෙන් කතා කරන්නේ ඊට අමතරව විශේෂයෙන්ම මම ඇත්ත කතා කරනවා මේ channel එකෙන් ඒ කියන්නේ කොහොමද ඔන්ලයින් සල්ලි earn කරන්නේ YouTube කරලා සාර්ථක වෙන්නේ කොහොමද මම ඕන තරම් දන්නවා YouTube කරලා සාර්ථක වෙන විදිහේ සෑම දෙයක්ම ඔයගොල්ලන්ට A to Z කියා දෙනවා ඊට අමතරව විශේෂම දේ තමයි කට්ටිය 1000ක් එක්කෙනෙක් දෙන්නෙක් 100ක් නෙමෙයි කට්ටිය 1000ක් ගොඩ දානවා මාස ඉන්කම් එක රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් හරි විදිහට මම ඔන්ලයින් earn කරන්න පුළුවන් සයිට් ගැන ට්‍රේඩින් ගැන බයිනරි ගැන ඉතින් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකේ නෙමෙයි මේ channel එකේ ඉදිරියට දාන්න ඒක නිසා අනිවාර්යෙන් පසියත් එක්ක රැඳී සිටින්නේ එහෙනම් අපි බලමු කොහොමද මම ගේම් ගාලා මුදල් earn කරන්නේ කියලා ඉතින් ගොඩක් කට්ටිය හිතනවා ට්‍රේඩින් කියන්නේ බයිනෑන්ස් විතරයි කියලා. ඉතින් මොකද ගොඩක් කට්ටිය ඔලුවට දාලා තියෙන එකනේ. ඉතින් ට්‍රේඩින් කියන්නේ බයිනෑන්ස් විතරක් නෙවෙයි. ඕන තරම් ට්‍රේඩින් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය මම උනත් බයිනෑන්ස් ගන්න එක්ස්චේන්ජ් එකක් විදිහට විතරයි. කියන්නේ ඒක ඉන්වෙස්ට් කරන්න, එහෙම නැත්නම් සල්ලි විත්ඩ්‍රෝ කරන්න, P2P buy කරන්න, ඒ වගේ ෂෙල් වලට, ඒ වගේ දේවල් වලට තමයි මම බයිනෑන්ස් යූස් කරන්නේ. මම විතරක් නෙවෙයි. ගොඩාක් කට්ටිය එහෙම තමයි කරන්නේ. හරිද? ඉතින් පොඩි දෙයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් බයිනෑන්ස් කියන දේ මම මීට දැනගෙන අවුරුදු 4කටත් වඩා වැඩි. හරිද? ඒකට සාමාන්‍යයෙන් මම බයිනෑන්ස් හොඳට ෆලෝ කරලා තියෙනවා. හොඳට ලොස් වෙලා තියෙනවා. හොඳට ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් මම නෑ කියන්නේ නෑ. හැබැයි මෙවුවා එකපාරට බෑ. හරිද? ඔය කට්ටිය කියනවා වගේ මාසෙන් දෙකකින් USDT 100ක් 200ක් ලක්ෂයක් දෙකක් තියාගෙන මේ දේවල් කරන්න බෑ. මොකද ඔයා ආදුනිකයි. කියනවා මේවා ගැන කිසිම දෙයක් දන්නේ නැතුවනේ ඉතින් කෝස් එකකට යන්නේ. හරිද? ඉතින් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට අනිවාර්යෙන් මේකෙන් ගොඩ එන්න අමාරුයි. හරිද? ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඔළුවේ මතක තියාගන්න. ඔයගොල්ලෝ බයිනෑන්ස් කෝස් එකකට ගියා කියලා normal knowledge එකක් හම්බෙන්නේ. ඒක ගැන සාමාන්‍ය සරලව හැඳින්වීමක් වගේ දෙයක් තමයි හම්බෙන්නේ. හරිද? ඒක ගැන වීඩියෝ මම ඉදිරියට කතා කරන්නම්. ඒවා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න මම අර අවුරුදු ගාණක් කරලත් මට පුළුවන් 120ක් විතරක් 120ක් වගේ තමයි මට පුළුවන් ওই බයිනෑන්ස් ට්‍රේඩින් ගැන. හරිද? ඊට වඩා මේකේ ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා හිතන තරම් ලේසි නෑ. සල්ලි ඕනේ, දැනුම ඕනේ, ගොඩක් දේවල් එක තමයි මේවා යන්නේ. හරිද? ඉතින් ඔයා කෝස් එකක් කරන්නෙත් කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි කරලා සල්ලි හොයාගෙන තමයි කෝස් එකකට ජොයින් වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය රටවල් වල ඉන්න කට්ටිය මට කතා කරලා කියනවා මගේ පුතාව දැම්මා මෙහෙමයි අන්තිමට උන දෙයක් නෑ. ඉතින් මගේ දන්න යාළුවෝ ඕන තරම් මේ කෝස් වලට අහු වෙලා තියෙනවා. ඉතින් මම ඉදිරියට ඒව ගැන කතා කරන්නම්. මොකද මේ වීඩියෝ එකේ ඒක ගැන කතා කරොත් වෙන්නේ මොකද්ද? වීඩියෝ එක දික් වෙන එක විතරයි. හරිද? ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔළුවේ මතක තියාගන්න. පස්සියා අවුරුදු 4ක් විතර බයිනෑන්ස් කරලා මට පුළුවන් 130ක් විතරයි. එතකොට ඔයා කිසිම දෙයක් දන්නේ නැතුව කාගේ හරි යටතට ගිහිල්ලා යා කියන දෙයක් අහගෙන හිටියා කියලා වට ට්‍රේඩ් කරන්න පුළුවන් වුණාද? බෑ. ඉතින් සාමාන්‍ය normal knowledge එකක් එනවා. හරිද? ඉතින් ගොඩක් කට්ටිය profit card profit එක අද profit එක කී දානවා. හරිද? ඉතින් ඒ වගේ හොඳට බලන්න USDT 5ක් 10ක් දාලා USDT එකක්වත් නැහැ profit එක. බිඳුවයි ගාණක් කරලා පෙන්නනවා. ඉතින් සමහර කට්ටිය USDT 50 100ක් දාගෙන profit එක දවසේ ආදායම රුපියල් 3000යි 5000යි කියනවා. හරි USDT signal එකට සමහරක් හරියන් signal එකට trade එකක් දැම්මොත් USDT 10ක් 15ක් profit වෙනවා. ඉතින් හරිද? එතකොට ඒක තමයි කියන්නේ දවස් income එක මම හෙව්වා කියලා එහෙමයි මෙමය බ්ලා බ්ලා සීන් ගොතනවා. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ පස්සිය මෙච්චර කාල ට්‍රේඩින් කරලා දන්නේ 120ක් විතරයි. එතකොට ඕගොල්ලෝ මාසයක් ට්‍රේඩ් කරා කියලා ඔයාට අර දැනුම එන්නේ නැහැ. ඒ වගේ මේවට සල්ලි බර යට වෙනවා. මේවා ගැන විස්තරයෙන් මම ඉදිරියට කියන්නම්. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කෝස් එකකට යන ආසාවෙන් හිතන් ඉන්නවනේ කෝස් එකට යන්න එපා. එච්චරයි. කැමති නම් ඵලයල්ලා. කැමති නම් කියලා ගනින්න. මට ඒක අදාළත්වයක් නැහැ. තවත් දෙයක් කියන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය අලුතෙන් BMW ගත්තා, i8 ගත්තා, ඊට අමතරව අලුතෙන් ෆෝන් එකක් ගත්තා. මම කෙල්ලෙක් විදියට තනියම වයස 21කින් 22කින් Apple 16 Pro Max එකක් ගත්තා, 15 ගත්තා කියනවා. ඉතින් මේ වීඩියෝ එක බලනවා ඔයගොල්ලොත් ආසයි මේ වගේ දේවල් ගන්න. හැබැයි අර කියන තරම් ඉක්මනට නෑ. ඉතින් මම පොඩි දෙයක් කියන්නම්. මට මගේ මේ හැපැත්තේ මල්ලි කෙනෙක් ඉතින් එයත් ඒ කෝස් එකට රැවටිලා සීන් එකක් ගිහිල්ලා අන්තිමට කෝස් එකේ වුණාට පස්සේ කියලා තියෙන්නේ මේක යාට විතර නෙමෙයි මේ වීඩියෝ බලන්න ඔයාටත් කියලා ඇති. හරිද? ඉතින් ඔයා මේවා එළියට කියන්න එපා. රුපියල් 4 මම නම් මෙන්ෂන් කරන්නේ නැහැ. මට අදාළත්වයක් නැහැනේ. ඔයා එක්කෙනෙක් ජොයින් කරන එයාගෙන් රුපියල් 4000 ගානේ ඔයාට දෙන්නම්. එහෙම කොමිසින් තමයි යන්නේ. ඉතින් ඔයාටත් එහෙම කියලා ඇති. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බය නැතුව මේ වීඩියෝ පල්ලෙහෙන් කමෙන්ට් දාගෙන යන්න. ඔය කෝස් කරපු සෙට් එක ඉතින් අපිට දැනගන්න පුළුවන් ඒ කොහොමද විස්තර කියලා. ඉතින් මම කියන්නේ කෝස් එකක් කරා කියලා ගේමක් ගන්න පුළුවන් කට්ටියත් ඇති නැති කට්ටියත් ඇති. හැබැයි මේකට කෝස් එකක් කරන්න ඕනෙම නැහැ. එච්චරයි. හරිද? ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන් කොහොමද ගේම් ගාලා සල්ලි හොයන්නේ. ඉතින් මීට වඩා ලේසි ක්‍රම තියෙනවා, අමාරු ක්‍රම තියෙනවා, සල්ලි වේදම් කරලා කරන ට්‍රේඩින් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරිද? හැබැයි මම කියා දෙන්නේ අද ලේසියෙන්ම ගේම් ගාලා සල්ලි හොයන්න පුළුවන් විදියක්. ඉතින් මේක කැමති කට්ටිය කරන්න, කැමති නැති කට්ටිය කරන්න එපා. හැබැයි මේක සාර්ථක ක්‍රමයක්. ඉතින් මේක හරියට කොළොත් සාමාන්‍යයෙන්
දවසට රුපියල් 3000ක් හොයනවා. දවස් 30ක් ගෙවුවොත් සාමාන්‍යයෙන් වල රුපියල් 90000ක් ලක්ෂයකට වඩා වැඩි ඉන්කම් එකක් අනිවාර්යෙන් යන්න පුළුවන්. ඊට සමහරක් විට දවසෙන් දෙකෙන් රුපියල් ලක්ෂයක් දෙයක් හොයන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් සල්ලියක් හොයන්න පුළුවන් මේ දේවල් හරියට කරොත්. ඉතින් මම ඔයගොල්ලන්ට අද normal site එකක් ගැන කියා දෙනවා. මොකද ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අහපු නිසා ගේම් ගාලා සල්ලි හොයන විදිය. ඉතින් මේක අනිවාර්යෙන් කැමති කට්ටිය කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මේකේ account එකක් හදන්නේ කොහොමද? මේකට සල්ලි දාන්නේ කොහොමද? මේකේ ගේම් ප්ලේ කරන්නේ කොහොමද? කොහොමද මේකේ සල්ලි withdraw කරන්නේ? ඒ දේවල් ටික මම A to Z ඔයගොල්ලන්ට කියා දෙනවා. ඒ වගේම මමත් යම් කිසි ඔයගොල්ලොත් එක්ක account එකක් හදලා ඒ account එකට සල්ලි දාලා ප්ලේ කරලා පෙන්නනවා. සල්ලි ගන්න විදිය පෙන්නනවා. ඉතින් මේ දේවල් හරි විදියට කරොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගොඩ යනවාමයි. ඉතින් ඒක මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ කියවන්නකම් බලන්න. ඉතින් මම පළවෙනියට මේ වීඩියෝ එකක් දාන්න හේතුව තමයි මේ ගේම් ප්ලේ කරලා සල්ලි වන්න ගොඩක් දෙනෙක් දන්නේ නැතුවනේ. ඉතින් ට්‍රේඩින් කියන දේ දන්නේ නැතුව තමයි මේ වීඩියෝ එක බලන්න. ඉතින් ට්‍රේඩින් කියලා දන්නේ නැති දෙනෙකුට මම බයිනරි ගැනවත් මොකක් හරි ට්‍රේඩින් සයිට් එකක් ගැනවත් eBay ගැනවත් කියා දුන්නා කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒවට යට කරන්න ගොඩාක් ලොකු මුදලක් ඕනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ අතේ තියෙන රුපියල් 500ක් 1000ක් කැමති ගාණක් දාලා ප්ලේ කරලා ඔයගොල්ලෝ ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වර්නිත් සයිට් වගේ නෙමෙයි ලොස් නැහැ. සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් සමහරක් කට්ටිය ටිපර් වෙන්න පුළුවන්. ඕවා අපි දන්නවා කියලා. ඉතින් දන්නවනම් ඔයාලා පාඩුවේ ඉන්න. හරිද? එච්චරයි. මේක මම දාන්නේ ගොඩක්ම විශේෂයෙන්ම කිසිම දෙයක් දන්නේ නැති කට්ටිය වෙනුවෙන්. මොකද ඒගොල්ලෝ මේක දවසේ ඉන්කම් රුපියල් 5000 10000 15000 ලක්ෂයක් වෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නිසා තමයි මම මේක වීඩියෝ එක දාන්නේ. ඉතින් අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට කියන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන්න. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් සාර්ථක වෙන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් આવොත් අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට A to Z help කරනවා. ඉතින් මම ඉදිරියට ඔයගොල්ලන්ට ට්‍රේඩින් කරන විදිය ඒ සෑම දෙයක්ම කියා දෙනවා. YouTube කරලා සාර්ථක වෙන්නේ කොහොමද? ප්‍රොඩක්ට් වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට කියා දෙන්නම්. ඉතින් මම ඔයගොල්ලන්ට දාන්නේ මේ සරලව සල්ලි හොයන්න පුළුවන් විදියක්. ඉතින් මේක වයස් ભેදයක් නැතුව හැමෝටම කරන්න පුළුවන්. වා ඉස්කෝලේ ගියත් පෙර පාසල් ගියත් ඔයාලට සාමාන්‍ය ෆෝන් එක බලන්න පුළුවන් නම් මේ දේවල් කරන්න පුළුවන්. පොඩි පොඩි ගේම් ප්ලේ කරලා සල්ලි හොයන්න තියෙන්නේ. ඉතින් ඔයා රට හිටියත් ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ඉතින් මේක වගේ තවත් ඇප් තියෙනවා. ඉතින් ඒ වගේ ප්ලේ කරලා ලොස් වෙලා හිටියත් මේක එහෙම නැහැ. මේක අලුත් නිසා ඔයගොල්ලෝ ගොඩක් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් මේ දේ කරන්න. ඉතින් අපි බලමු ඔයගොල්ලෝ හිතයි අපිට බැරි වෙයි කියලා. හැබැයි මේ අලුත මේ ඕන තරම් මම කියා දීලා තියෙනවා. මම එක දෙයක් කියන්නම් උදාහරණයක් විදිහට. ඉතින් මේ අලුත මගේ යාළුවෝ දෙන්නෙක් ආවා. ආවට පස්සේ මම මේක ගැන පොඩ්ඩක් හිටියෙන් කියා දුන්නා. නෝමල් පොඩි දෙයක් කියා දීලා මගේ මැෂින් එකෙන් මම මැච් දෙයක් ගහලා සල්ලි ඔට්ටුවක් දැම්මා. අපිට දාට අවශ්‍ය මුදල් මම එකෙන් හොයාගත්ත ඒවලෙම. ඉතින් අර ගොල්ලන්ටත් කියා දීලා එක්කෙනෙකුට රුපියල් 1000ක් දාලා දුන්නා. අනිත් එක්කෙනෙකුට 1500ක් දාලා දුන්නා. හැබැයි මම නෝමල් දෙයක් කියා දුන්නේ. එතකොට ඒගොල්ලෝ ගෙදර ඇදලා 12ට විතර ඇති. ඊට පස්සේ මට පාන්දර කෝල් කරලා කියනවා මම මේ වගේ ගානක් කෙවුවා මේ වගේ ගානක් කෙවුවා කියලා. මං ඉතින් බොරු කියන්න එපා කියලා මම මොකද පාන්දර 5යි ගානට කෝල් එක ආන්සෝනේ කනාවටද කොහෙද ආන්සෝනේ බලද්දි උන් 6යි ගානට ගේ ඉස්සරහ 6යි ගානට ගේ ඉස්සරහ තියෙන අරකට සල්ලි දාපු විදිය විතරනේ මං කියා දුන්නේ. සල්ලි දාන විදිය විතරයි. සල්ලි ගන්න විදියක්වත් කිසිම දෙයක් කියා දුන්නේ නැහැ. ඉතින් උන් ගෙදරට ඇවිල්ලා බලද්දි මම ෆෝන් එක බලද්දි ඒගොල්ලෝගේ ෆෝන් වල එක 80000 ගානක් තිබ්බා. අනිත් එක තිබ්බා 150000කට වඩා. මං ඒ දේ එවලෙම විත්ඩ්‍රෝ කරලා ඒගොල්ලෝගේ අතට දුන්නා. ඉතින් මට යම් කිසි ගානක් දුන්නේ ඒව වැඩක් නැහැ. ඉතින් මං කියන්නේ අර කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට නම් මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ ඔළුවේ තියාගන්න වෙච්චරයි. එහෙනම් අපි බලමු කොහොමද සල්ලි හොයන්නේ ගේම් ගහලා කියලා. හරි අපි බලමු කොහොමද ගේම් ගාලා සල්ලි earn කරන්න කියලා. ඉතින් ඊට කලින් මම ඔයගොල්ලෝ පොඩි දෙයක් කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මම මෙන්න මේක හොඳට බලා ගන්න. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන රුපියල් 10000ක් තියෙනවා. හරිද? ඉතින් මේකේ මම වින් කරලා තියෙනවා රුපියල් 73000ක්. සමහර කට්ටිය එඩිට් කියලා තිබ්බා. හරිද? මේ 73000 වින් කරලා තියෙන රුපියල් 120ක් දාලා මේ 120 හොඳට බලා ගන්න. මේ 120 මෙතන මම මේක ප්ලේ කරන්නම්. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න දැන් බැලන්ස් එක වැඩි වෙන විදිය. දැන් දැක්කනේ මේ 91000ක් වැඩි වුණා. ඉතින් මේ වගේ තමයි මුදල් earn කරන්නේ. හරිද? මේක මේ විදිහත් මම කියා දෙන්නම් කොහොමද ඉක්මනට මුදල් earn කරන්න කියන දේවලුත් මම ඕගොල්ලෝ කියා දෙන්නම්. හරිද? ඉතින් මම මේ වගේ සයිට් එකක් ගැන වීඩියෝ එකක් කරන ප්‍රධානම හේතුව තමයි ඉතින් ගොඩක් කට්ටිය ට්‍රේඩින් කියන දේ ගැන දන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය ඉක්මනට සල්ලි වන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම කට්ටියට ගොඩ යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඔයගොල්ලෝ 1x වගේ සයිට් ප්ලේ කරලා ඇති. ඉතින් ඒ වගේ ඒවා ප්ලේ කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. මේක අරක තරම් loss නැහැ. සාමාන්‍ය සුපිරි profit එකක් ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ප්‍රොෆිට් එකක් කරන් පෙන්නන නෝමල් එකේ මම අර VIP ප්ලේ කරනවා වගේවත් මගේ රියල් account එකේ ප්ලේ කරනවා වගේවත් නැතුව සාමාන්‍ය ඕගොල්ලෝ ප්ලේ කරන විදිහට නෝමල් එකේ ප්ලේ කරලා පෙන්නන්න. සාමාන්‍යයෙන් අපි දවසේ ඉන්කම් එක රුපියල් 3000ක් ගමුකෝ. මම ඔයගොල්ලෝ රුපියල් 3000ක් හදලා පෙන්නන්න 500ක් දාගෙන. ඉතින් ඔයගොල්ලන්ට මේකට යන link එක මම පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. ඒ වගේම අපේ group වලත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට link එක click කරන්න. click කරාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින් register කියලා එකක් තියෙනවා. මෙන්න මේක මම මේ වීඩියෝ එකේ කියා දෙන්නේ
හැමෝටම තේරෙන විදියට පොඩි එක්කෙනෙක් බැලුවත් ලොකු එක්කෙනෙක් බැලුවත් තේරෙන විදියට කියලා දෙන්න. ඉතින් වචන පැටලෙන්න පුළුවන්. ඉතින් සමහරක් එක එක දේවල් මිස්ටේක් වෙන්න පුළුවන්. හැබැයි මම හරි විදියට කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ දේවල් හරි විදියට කරොත් අනිවාර්යයෙන්ම ඔයාටත් අනිවාර්යයෙන්ම සුපිරිම ගේමක් ගහලා ගොඩ යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ මෙතන උඩ තියෙන කොළ පාට රෙජිස්ටර් කියන එක මෙන්න මේ රෙජිස්ටර් කියන එක ක්ලික් කරන්න. රෙජිස්ටර් කියන එක ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් රෙජිස්ටර් වෙන විදිය තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් එක දීලා මේ බයි ඊමේල් කියන එක දීලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. නැත්නම් one click. ඉතින් මම නම් සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ one click රෙජිස්ටර් එක හොඳයි. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ගොඩක්ම ලේසි මේක රෙජිස්ටර් වෙන්න. ඉතින් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක කොපි කරගන්න. එහෙම නැත්නම් මේක මේ විදිහටම ටයිප් කරන්න. මොකද ඔයාලට බෝනස් මුදල් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාගේ මොකක් හරි ගැටලුවක් වුණොත් ඔයා මේක ගැන දන්නේ නැතුව රෙජිස්ටර් වෙන්න මේක ප්ලේ කරන්න මේක අලුත් දෙයක්නේ. ඉතින් ඔයාලට මොකක් හරි සල්ලි දාද්දි සල්ලි ගද්දි හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් අපිට උදව් කිරීමට හැකියාවක් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක රෙජිස්ටර් කියන එක දෙන්න. ඉතින් එච්චරයි ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ රෙජිස්ටර් කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි වෙරිෆිකේෂන් එකක් මෙන්න මේ ෆුට්බෝල් මෙන්න මෙතන දාන්න විතරයි තියෙන. ඔන්න මම ෆුට්බෝල් එක දැම්මා. හරිද? දැම්මට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට සක්සස් කියලා එනවා. ඉතින් මෙන්න මෙතනින් වැදගත්ම දේ තමයි ඔයාගේ account එකේ password and username. මේ තමයි ඔයාගේ account එකේ username එක යට තියෙන password එක. මේ මෙතන ඇහැක් වගේ තියෙන මෙන්න මේ ක්ලික් කරාට පස්සේ ඔයාගේ password එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒකේ screenshot එකක් ගහගන්න. ඉතින් මම screenshot එකක් ගහගන්නම්. ඔන්න මම ගහගත්තා. ඉතින් හැබැයි වැඩක් නැහැ. මේක මට පේන්නේ නැහැ. හරිද? ඉතින් ඔන්න මෙහෙම ඉබුවට පස්සේ පේනවා. right? මෙන්න මේ විදිහට screenshot එකක් ගහගන්න. හරි. දැන් අපි account එක හදලා ඉවරයි. ඉතින් ඔන්න අපි දැන් account එක හදලා ඉවරයි. හැබැයි account එක හැදුවට අපි මේකේ play කරන්න සාමාන්‍ය රුපියල් 500ක් 1000ක් හරි කීයක් හරි පොඩි ගාණක් දා ගන්න ඕනේ. හරිද? ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට account එකට සල්ලි දාන විදිහත් හරි විදිහට කියා දෙන්න. ඉතින් මෙන්න මෙතන තියෙන උඩ කොළ පාට එකක්. මේ කොළ පාට LKR කියලා තියෙන. එහෙම නැත්නම් මේ menu එකට ගිහිල්ලා යටට ගියාට පස්සේ මේක් ඩිපොසිට් කියලා එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මෙතනම ඩිපොසිට් කරගන්න පුළුවන්. හරිද? මම ඔයගොල්ලන්ට ඩිපොසිට් කරන විදිහත් කියා දෙන්නම්. ඉතින් ඒ වගේම ඩිපොසිට් කරන දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි හරහා ඩිපොසිට් කරන්න පුළුවන් පොඩි charge එකක් ආව වෙනවා. හැබැයි විශ්වාස විදියට වගේ account එකට එවලම සල්ලි දාලා දෙන්න පුළුවන් අපිටත්. හරිද? ඔයාලට මෙන්න මේකේ iPay හරහා ඩිපොසිට් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඒබලා ඩිපොසිට් කරන විදිය ඔයගොල්ලන්ට තේරෙනවනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඔයාලගේ යට ගියට පස්සේ Binance හරහා ඩිපොසිට් කරන්න පුළුවන්, Mastercard වලින් ඩිපොසිට් කරන්න පුළුවන්. ඉතින් මේ ලේසි. මෙන්න මේ විදිහෙන් කැමති විදියට ඔයගොල්ලෝ මෙන්න මේකට සල්ලි දා ගන්න. හරිද? මෙන්න මේ ඕන විදියකට ඔයගොල්ලෝ සල්ලි දා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා මේ බැංක් account එක තියෙනවා, cryptocurrency තියෙනවා, හැමදේම තියෙනවා. හරිද? ඉතින් මම නම් සාමාන්‍යයෙන් සල්ලි දාන්නේ බැංක් ගනුදෙනු කරන්නේ නැහැ. මොකද මම Binance තමයි ගොඩක් ගනුදෙනු කරන්නේ. Binance නෙමෙයි Bybit. cryptocurrency කියලා හිතන්නකෝ. ඉතින් මම මෙන්න මෙතන මේ Tron coin එක select කරලා මම දැන් මෙන්න මේකට මම සල්ලි දානවා. හරිද? දැන් මගේ account එකේ තියෙන රුපියල් 0යි. හරි. මම සල්ලි දාගෙන ඉන්නම් මේ account එකට දැන් ගිහිල්ලා. හරි ඔන්න මම රුපියල් 1080ක් ඩිපොසිට් කරගත්තා. මේ ඇත්ත සල්ලි කියලා හිතන්න. ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි එහෙම නැත්නම් ඔයාගේ අතේ තියෙන සල්ලි කියලා ඔයා හිතන්න. ඔයාලා මේවා PaySafe use කරන මේක ඇතුලේ. හරිද? මම ඔන්න කියා දෙන්නම්. ඉතින් සමහර කට්ටියට Android phone use කරන කට්ටියට application එක download කරන්න යටින් පෙන්නයි. එහෙම නැත්නම් extra application download කියලා ගහලා වට app එක download කරගන්න පුළුවන්. හරි right. ඔන්න දැන් මම ඔයගොල්ලෝ හොඳම විදිය කියා දෙන්නම්. හරිද? මේ රුපියල් 10යි. හරිද? ඔන්න මම menu එක ඔබනවා. මේ අර trading වගේ නෙමෙයි. හරිද? සල්ලි හොයන්න පට්ටම ලේසි. හැබැයි රික්ස් එකක් තියෙනවා. හැබැයි ගේමක් ගහන්න පුළුවන් හරි විදියට ප්ලේ කරන කට්ටියට. ඊට පස්සේ ඔයගොල්ලෝ මම කියා දෙන්නම්. මොකද ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැති කට්ටියනේ සෙට් වෙන්නේ. මෙන්න මෙතන menu කියන එක ඔබන්න. menu කියන එකේ ක්ලික් කරා. ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ යටට ගියාට පස්සේ 8 game කියලා මෙන්න මේ ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන game ගණනාවක් load වෙනවා. හරිද? ඉතින් මම මේක play කරන විදිය win time මේ වගේ දේවල් ටික මම මේ වීඩියෝ එකේ උදාහරණයක් විදිහට කියා දෙන්නම්. හැබැයි මේකේ 100%ක්ම මම මේ වීඩියෝ එකේ නෑ. ඒ කියන්නේ අර ටියුටෝරියල් එකක් විදිහට මම මේ කියා දෙන්නම්. සාමාන්‍යයෙන් normal ටික කියා දෙනවා. ඒ ටික ඔයගොල්ලන්ට හොඳටම ඇති. මේකෙන් මුදල් learn කරන්න. හරිද? ඉතින් මෙතන game ගණනාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ game try කරන්න. මේ Apple of කියලා game එකක් තියෙනවා. මෙන්න මේක මම උඩ එකපාරක් click කරනවා. හරි මම ඔයගොල්ලන්ට කියවනේ සල්ලි හොයන්න පුළුවන් ලේසිම විදිය කියලා. ඉතින් මේ game එක click කරලා පස්සේ මෙන්න මේ වගේ තමයි ආවේ. ඉතින් ඔන්න මම රුපියල් 100ක් bet කරනවා. හරිද? ඔයගොල්ලෝ මම bet කරලා එකක් දෙයක් පෙන්නන්නම්. මම මේවා ගොඩක් ගහන්න යන්නේ නැහැ. ඔන්න පළවෙනි එක ටච් කරා. හරිද? ඔන්න දෙවෙනි එක. මෙන්න මේ විදිහට Apple උඩට යන්න තමයි මේක තියෙන්නේ. හරිද? ඉතින් මම මේ හරිය නවත්තන්න. හරිද? තව එකක් ගිහින් පෙන්නන්න. ඔන්න තව එකක් යනවා. හරි. දැන් ඔයගොල්ලෝ බලන්න මගේ balance එක විදිහට හරියට බලන්න. හරිද? නැත්තම් තේරෙන්නේ නැහැ ගන්න එපා. මෙන්න රුපියල් මේ යට තියෙන්නේ 980යි. හරිද? එතකොට මම මේක take winning දුන්නොත් මට රුපියල් 402ක් හම්බ වෙනවා. එක තප්පරෙන් ඔන්න බලා ගන්න රුපියල් 200 ගාණක් මට ප්‍රොෆිට් වුණා. දැන් බලන්න බැලන්ස් එක 1221ක් තියෙනවා. ඉතින් මේ විදිහට මේක හරහා මේ ගේම් ප්ලේ කරලා සල්ලි හොයන්න පුළුවන්. ඔන්න දැන් බලන්න කීයද ප්‍රොෆිට් එක කියලා. 1300 ගාණක් වෙන්න ඕනේ. 1275යි. තව එකක් ප්ලේ කරමු. එතකොට 1300ක් වෙනවා. හරිද? දැන් බලමු. ඔන්න 1300
329යි. හරිද? ඉතින් මෙන්න මේකේ මේ Apple උඩට යනවා දාන ගාන 3 ගුණෙන් 4 ගුණෙන් 10 ගුණෙන් ලක්ෂ ගුණත් වැඩි වෙන්න පුළුවන්. හරි මම මේක එකක් බැක් වෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් සල්ලි හොයන්න ගොඩක් ලේසි කියලා. හරිද? ඇත්තටම ලේසි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ මේ ට්‍රෑෂ් ගේම් එක වගේ ගේම් එකක් දැන් ප්ලේ කරලා මෙන්න මේ මෙන්න මෙතන තියෙන මේ කහපාට ගේම් එක. මෙන්න මේ කහපාට ගේම් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරපස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකත් අර විදිහටම තමයි ලෝඩ් වෙනවා. ඉතින් මෙතන පට්ටම ලේසි සල්ලි හොයන්න. හරිද? ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේ කට්ටිය මේ 9400ක් දාලා 32000ක් කෙවුවා 71000ක් දාලා 15000ක් කෙවුවා 5300ක් දාලා 10000ක් කෙවුවා. ඉතින් මේකේ සල්ලි හොයන්න ගොඩක්ම ලේසි. ඉතින් මේක ගැන දන්න කට්ටිය ඇති මේ වගේ ගේම් ප්ලේ කරලා ඇති. හැබැයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගේම් එක try කරන්න. මොකද මේක ලොස් නෑ. ඉෂ්ටා කියන්නේ ලොස් අඩුයි ගොඩක්ම. ඉතින් මම මෙන්න මෙතනින් රුපියල් 129ක් කාලා රුපියල් 100ක් හරි මේ කැමති ගාන ටයිප් කරන්න. හරිද? නැත්නම් මෙතන මේ කැමති ගාන ටයිප් කරනවා. ටයිප් කරලා මෙන්න මෙතන තියෙනවා place a bet කියන එකක් මේ ප්ලේස් a bet කියන එක ඔබන්න. හරිද? සමහර කාලට දාන එක එකෙන්ම නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක හිතන්න එපා. මම උන්නම bet එක accept කරා. අපි සාමාන්‍ය රුපියල් 10 20 එකතු කරමුකෝ අපිට ගොඩක් ඕනේ නැහැ. හරිද? ඔන්න මේක accept කරලා මෙන්න මෙතන තියෙනවා take winning කියන එක. හරිද? ඔන්න මම take winning දුන්නා. ඉතින් ඔයගොල්ලෝ බලාගන්න මේ රුපියල් 100ට එක තප්පරෙන් 123ක්. ඒ කියන්නේ 123 profit එක. හරිද? රුපියල් 100යි දැන් මේක දෙකෙන් තුනෙන් ගත්තා එක 200 300 වෙනවා. දැන් මම තව රුපියල් 100ක් දානවා. දැන් අපි හිතමු රුපියල් 20ක් අපිට ඕනේ කියලා ප්‍රොෆිට් එක. මම මේ දල වශයෙන් ඔයගොල්ලන්ට කියා දෙන්නේ. මම මේක 1.20ෙන් කට් කරනවා. මේ අනේක මම 1.20ෙන් කට් කරා. දැක්කද? 1.20ෙන් කට් කරපු මගේ ප්‍රොෆිට් එක 131යි. ඉතින් දැන් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා සල්ලි හොයන්න පුළුවන් විදිය. හරිද? ඉතින් මම මේ දාපු 100 මේ පහෙන් වගේ පහට විතර යන්න දීලා මේ ටේක් විනින් කියන එක එබුවට පස්සේ මට රුපියල් 500ක් වෙනවා. මේ හරින් එබුණා රුපියල් 900ක් වෙනවා. ඉතින් ඒ වගේ තමයි වෙන්නේ. ඉතින් මේකෙන් ලක්ෂ ගණන් මුදල් earn කරන කට්ටිය ඉන්නවා. ඉතින් මම තව එකක් ඔයගොල්ලන්ට බේට් කරලා පෙන්නන්නම්. මොකද මේකේ ගේම් ගණනාවක් තියෙන නිසා. හරිද? ඉතින් ඔන්න ඒක දැක්කනේ ඒක හිතා ගන්න බැරි විදියට එකෙන් ගියා. හරිද? ඉතින් ඒ වගේ වෙලාවට දාන්න හොඳ නැහැ. ඉතින් ඔයගොල්ලෝගේ account එකේ total balance එක මේකට කොයි වෙලෙවත් දාන්න එපා. සාමාන්‍යයෙන් රුපියල් 100 200 500 10 2000 කැමති ගණනක් දාලා play කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේක දිහා පොඩ්ඩක් බලන් ඉඳලා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම දැන් 183ක් ටයිප් කරනවා. ඉතින් අපරාධි මේකට දාගන්න තිබ්බේ. ඒක දාගත්තේ නැහනේ. රයිට්. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ යට කට්ටිය ප්‍රොෆිට් ගන්න විදිය මේ 4300ක් දාලා 18000ක් ගත්තා. මේක තප්පරෙන් මේව බොරු නෙවෙයි. මේව ඕන වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න මම රුපියල් 200 ඇක්සෙප්ට් කරනවා. මම මේක 1.30ට ගියොත් ගන්නවා. 1.30ට ගියේ නැත්නම් ගන්න නැහැ. හරිද? ලොස් වෙයිද ප්‍රොෆිට් වෙයිද කියන එක දන්නේ නැහැ. මොකද මම මේ බල්ලා නෙවෙයි මේකේ බේට් කරන්නේ. මෙන්න මේක 1.30ට යනවා. ඕන් හරි. එවෙලේ රුපියල් 100ක් ලොස් වුණා. ඒක මම මේකෙන් ඇල්ලුවා. දැක්කනේ. ඉතින් ගොඩක්ම ලේසි. ඉතින් මේ විනාඩියෙන් ඔන්න මම රුපියල් 400කට වඩා හෙව්වා. ඉතින් මම මේක පැය භාගයක් විතර ගෙවුවොත් රුපියල් 5000 10000ක් ඊසි හොයන්න පුළුවන්. හරිද? ඉතින් මම හිතුවා ඔයගොල්ලෝ දැන් තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ මෙන්න මෙතන මෙනු කියන එක ක්ලික් කරන්න. ආපහු මෙනු කියන එක ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේකට යන විදිය ගොඩක් කට්ටියට තේරෙන්නේ නැහැ. මෙන්න මේ කැසිනෝ කියන එකක් තියෙනවා. මේ කැසිනෝ කියන එක ඔබන්න. ඊට පස්සේ කැටගරි කියන එක ඔබන්න. කැටගරි කියන එක ඔය බෝඩ පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන එවිට. ඉතින් මේක සුපිරියටම සල්ලි හොයන්න පුළුවන් විදියක්. ඉතින් ඒකත් කියා දෙන්න. මෙන්න මේකෙත් යටට යන්න පොඩ්ඩක් යට ගියාට පස්සේ මේ රතු පාට ප්ලේන් එක ගැන ගේම් එක. හරිද? ඉතින් මේවා ලොස් යනවා කියන්නේ ඉතින් ඔය දන්නේ නැතුව ඔය එක එක මැච් වලට බේට් කරන්න යන්න එපා. ඒවට බේට් කරොත් සල්ලි නැති වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියා දෙන දේවල් ප්ලේ කරන්න. ඒ වගේම ඕගොල්ලෝ දැන් බලා ගන්න පුළුවන්. මේ එකක් ගිහිල්ලා තියෙනවා මේ 2900 2900 කියන්නේ ඔයා දාන මුදල 2900 ගුණයකින් වැඩි වෙනවා. හිතන්නකෝ ඔයා දාන සල්ලිය දැන් මම මේ රුපියල් 200 ඔබලා බෙට් කරා. මේකට 40ක් බෙට් කරනවා. හරිද? ඔයගොල්ලෝ පෙන්වන්න ඕන නිසා තමයි මම මේ දේවල් කරන්නේ. හරිද? ඉතින් මම මේක පොඩ්ඩක් පෙන්වන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ සල්ලි වැඩි වෙනවා. ඉතින් අපිට 200ට 250 මදි දෙක තප්පරෙන්. මේ යට 40ට මේක දෙකෙන් මම කට් කරලා ඔයගොල්ලෝ පෙන්වන්නම්. හරිද? රයිට්. දැන් අපි බලමු මගේ ප්‍රොෆිට් එක. හරිද? ඉතින් මේ යට කට්ටිය මේ 7000ක් දාලා 17000ක් ගත්තා. 7000ක් දාලා 15000ක් ගත්තා. 9000ක් දාලා 27000ක් ගත්තා. ඉතින් මේ විදිහට ලොකු ගණන් ලක්ෂ ගණන් මේ වඩා earn කරන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් රුපියල් 10යි දාගත්තේ මේ වෙනකොට රුපියල් 1500ක් විතර තියෙනවා. ඉතින් මේක විනාඩියක මට ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පෙන්වන්න ඕන නිසා තමයි මම මේක ප්ලේ කරලා පෙන්වන්නේ පොඩ්ඩක්. හරිද? ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් යට මේ total winning කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කට්ටිය මේ මැච් එකේ කොච්චර ගාණක් මුදල් earn කරනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක ගැන ගිය ගමන් ප්ලේ කරන්න නැතුව පොඩ්ඩක් මේක කොහොමද වෙන්නේ රටාව මෙහෙමයි කියලා හිතලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගේමක් ගන්න. මේ total winning මේ 17000 දුන්නා 23000යි 40000යි ලක්ෂ ගණන් දෙනවා. මේ ලක්ෂ 2 3 මේවා බොරු නෙවෙයි. මේවා ඇත්ත. මේවා වැරදියට ප්ලේ කරපු කට්ටිය තමයි ලොස් කරගෙන ඔය කියවන්නේ. ඒවා විශ්වාස කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකෙමුත් ලක්ෂ 5කට වඩා මිනිස්සු වින් කරා. හරිද? ඉතින් මේ සල්ලි වන්න පුළුවන් ලේසියෙන් විදි මෙව්වා. බයිනෑස් වගේ මාස ගණන් යන්නේ නැහැ.
ගේම ගහන එක ගේම ගහනවා කොහොම හරි මේ රුපියල් 23ක් දාලා 36000 රුපියල් 20ක් දාලා 29000. ඉතින් මේ විදිහට ලක්ෂ ගණන් මුදල් earn කරලා තිනවා මේ යට ගේම් බලන හැමදේම කොහොමද බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ පොඩි ගේම් ටිකක් ගහලා මම මේකේ wallet එක පොඩ්ඩක් වැඩි කරගෙන එන්නම්. ඔයගොල්ලන්ට ඊට ටික කොහොමද සල්ලි බැංකුවට ගන්න කියන දේ කතා කරන්න. හරි ඔන්න මම ප්ලේ කරලා රුපියල් 7300ක් වෙනකන් හදාගත්තා. ඉතින් මට මහලුක වෙලාවක් ගියේ නෑ මේක ප්ලේ කරලා මේ ගාන earn කරන්න. ඉතින් අපි බලමු කොහොමද සල්ලි විද්‍රෝල් කරන්න කියලා. ඉතින් ඊට කලින් උගන්ට මම තවත් පොඩි බේට් එකක් දාලා පෙන්නන්නම්. මම මේ ඔන්න රුපියල් 10ක්ම දානවා. ආවොත් ආව ගියොත් ගියා. හරිද? මම මේක 1.2න් කට් කරලා පෙන්නන්නම්. ඉතින් මොකුත් නෑ. එවෙල නම් 10 කැලරි ටිකට රවුන්ඩ් කරා ෆුල් ප්‍රොෆිට්. හරිද? ඒ අපේ ප්ලේ කරන සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මම මේක මෙතනින් ගණන් පෙන්නන්නම්. හොඳට බලා ගන්න. රුපියල් 10 දැම්මේ 1320ක් ප්‍රොෆිට් එක. දැන් බලන්න 7700යි. ඉතින් මම මේක තව විනාඩි දෙකක් තුනක් ගෙවුවා. මට මේකේ 10000ක් 20000ක් ලක්ෂයක් ගන්න එක නැතිනම් දැන් හිතනවා ඔයගොල්ලන්ට කොහොමද මේක වෙන්නේ කියලා ඔයගොල්ලන්ට හිතනවනේ තේරෙනවනේ. හරි. එහෙනම් අපි බලමු මෙන්න මේක සල්ලි කොහොමද විත්ඩ්‍රෝල් කරන්න කියලා. හරිද? ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මම දාපු ගාණක් පෙන්නන්න නැත්නම් සමහර කට්ටිය බයිලා කියයි. මට ඔය බයිලා වැඩක් නැහැ. මොකද මම කැමති ඇත්ත කතා කරන්න. මෙන්න මෙතන පෙන්නන සල්ලි ගන්න විදිය පොඩ්ඩක් ඉන්න වැරදි තැනකට ගියා. හරි. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම මෙන්න මේකේ සල්ලි කොච්චර ඩිපොසිට් කරලා තියෙනවද. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් රුපියල් 1080යි. ඒත් විනාඩි 10ක්වත් නෑ. 10ක් 20ක් ගන්නකො. ඉතින් හරි. මෙන්න 1080යි දාලා තියෙන්නේ. සල්ලි විත්ඩ්‍රෝ කරන විදිය බලමු දැන්. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් මේ ප්‍රොෆයිල් ක්ලික් කරන මේ ඔන්න එකක් බැක් වුණා. මේක නෙමෙයි. මේ මෙනු එකට ගිහිල්ලා මේක් විත්ඩ්‍රෝල් කියලා තියෙනවා. මේ විත්ඩ්‍රෝල් ෆන්ඩ් කියලානේ. මෙන්න මේක ඔබන්න. හරිද? එබුවට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් සල්ලි විත්ඩ්‍රෝල් කරන විදි ක්‍රම ගොඩාරියයි. හරිද? ඉතින් මේක මට අමුතෙන් කියන්න ඕනේ නැහැ. මේ BOC කියන එක උඩ එකපාරක් ඔබන්න. එබුවට පස්සේ ඕන ගාන ගහන්න. හරිද? 10යි. ලක්ෂයක් හරි කමන්නේ ලක්ෂයක් ගන්න ලක්ෂ ගන්න. account number එක ගන්න. ඔයාගේ account hold name එක දාන්න. bank name එක branch එක confirm දුන්නාට පස්සේ සල්ලි විනාඩි 10ක් 15ක් ඇතුළත වැටෙනවා. skill එකටත් ඒ විදිහම තමයි පොඩ්ඩක් මේවා ඔබලා බලන්න. මේවා ගොඩක්ම ලේසි දේවල්. easy cash ගන්නවා නම් ඔයාගේ easy cash නම්බර් එක දාන්න උඩින් ගාන දාන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ account එකට සල්ලි වැටෙනවා. ක්‍රිප්ටෝ කරන්සි ගත්තත් එහෙමයි. ඉතින් ඔයාලට මේවා තේරෙනවනේ. මම හිතනවා දැන් මේක පොඩි ළමයෙක්ට උනත් තේරෙන දෙයක් මම ඔයගොල්ලන්ට අද කියා දුන්නේ. හරිද? ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් හැමෝම ගේමක් ගායි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ප්‍රොෆිට් කොච්චර ප්‍රොෆිට් කළාද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් කැමරේ කට්ටිය ඩිපොසිට් අපිට කියලා දාගන්න. අපේ නම්බර් එක පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. ඒ වගේම අපේ අලුත් ගෲප් එකේ link එක තියෙනවා. ඉතින් ඉදිරියට මම මේක VIP channel එකකුත් හදන්නම්. අපි සුපිරිම support එක ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ලබා දෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක තමයි සල්ලි හොයන්න පුළුවන් ලේසිම විදිය. ඉතින් මීට වඩා සල්ලි හොයන්න පුළුවන් ලේසිම විදියක් මේ ලංකාවේ නෑ, ලෝකෙත් නෑ. ඉතින් මේක හරි විදියට ගේමක් ගහලා ඔයගොල්ලෝ හැමෝම ගොඩ යන්න. ඉතින් මම මේක විත්ඩ්‍රෝල් කරන්නේ නෑ. මොකද මේක රුපියල් 7000 ගණන් තියෙන්නේ. මම මේක රුපියල් 20000ක් වෙනකන් අප් කරනවා. 20000ක් වෙනකන් අප් කරලා මේක විත්ඩ්‍රෝල් කරලා මේ වීඩියෝ එක බලන සල්ලි ඩිපොසිට් කරගන්න අපහසු සෙට් එකට මම අනිවාර්යෙන් ෆ්‍රී ඩිපොසිට් කරලා දෙනවා. හැබැයි ඔයගොල්ලෝ මට මැසේජ් කළා නේ ෆ්‍රී ඩිපොසිට් එකක් දාලා දෙන්න කියන්න එපා. එහෙම කරලා දෙන්නේ නෑ. මට හිතෙන මට වීඩියෝ එකක් හරි මොකක් හරි දාලා චැලෙන්ජ් එකක් හරි මොකක් හරි දීලා එහෙම කීප දෙනෙක්ට මම ඩිපොසිට් එකක් දාලා දෙනවා. එහෙනම් මොනවා හරි ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා දැන් ඔයාලා රට හිටියත් ලංකාවේ හිටියත් වැඩට ගියත් ඉස්කෝලේ ගියත් හැමෝම ගේමක් ගහගනි කියලා. ඉතින් කැමති කට්ටිය රුපියල් ලක්ෂයක් දෙයක් දාලා ගැහුවත් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. කැමති කට්ටිය රුපියල් 500ක් 1000ක් දාලා ගන්න තියෙන විදිහට ප්ලේ කරලා ලොකු ප්‍රොෆිට් එකක් කීප දෙනෙක්ට මම ඩිපොසිට් එකක් දාලා දෙනවා. එහෙනම් මොනවා හරි ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා දැන් ඔයාලා රට හිටියත් ලංකාවේ හිටියත් වැඩට ගියත් ඉස්කෝලේ ගියත් හැමෝම ගේමක් ගහගනි කියලා. ඉතින් කැමති කට්ටිය රුපියල් ලක්ෂයක් දෙයක් දාලා ගැහුවත් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. කැමති කට්ටිය රුපියල් 500ක් 1000ක් දාලා ගන්න තියෙන විදිහට ප්ලේ කරලා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න. හරි මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක වෙනකම් බලන්න නැති කියලා. ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් ඉගෙන ගන්න නැති කියලා මම හිතනවා. ඒ වගේම මේ වගේ සයිට් ප්ලේ කරලා ලොස් ගිය කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඉතින් මම රුපියල් 1000ක් දාලා රුපියල් 7000කට වඩා ප්‍රොෆිට් කරා. ඔයගොල්ලෝ දැක්කා සල්ලි දාන විදිය ඩිපොසිට් කරන විදිය හැමදේම මම කියා දුන්නා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් පුළුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.